ආදරණීය දිනපොතට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මම වගේ රයිස් කන්න ආස අය එන්නකෝ මේ පැත්තට මේ වීඩියෝ එක බලන්න. අද මම මේ රයිස් එක හදාගන්නේ රයිස් කුකර් එකේ. ඒකට අවශ්‍ය කරන හැමදේම මම කලින් සූදානම් කරගත්තා. මුලින්ම රයිස් කුකර් හට්ටිය රත් වුණාට පස්සේ මම ඒකට තෙල් ටිකක් එකතු කරගත්තා. ඒක රත් වීගෙන එනකොට ඒකට මම දානවා ඉඟුරු සහ සුදුලුණු. ඉතින් ඒකත් චූටි වෙලාවක් තෙලේ කලවම් කරගෙන මම ඊළඟට දාගන්නේ කපාගතපු ලුණු. ඒ ටිකත් දාලා මම මේ ඔක්කොම ටික වෙලාවක් තෙලේ තෙම්පරාදු කරගත්තා. Dear Diary YouTube channel එක subscribe කරන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා. ඉතින් මම මේ වෙලාවෙත් එකතු කරගන්නේ කැරට් ටික. ඒකත් දාලා හොඳට කලවම් කරගන්නවා. ඒක කලවම් කරලා ටික වෙලාවක් තැඹුණාට පස්සේ මම මේකට එකතු කරන්නේ ලුණු, කහ, තුන පහ, මිරිස් කුඩු, කෑලි මිරිස්, ගම්මිරිස්. ඉතින් ඒ ටිකක් දාලා ආයෙත් හොඳට කලවම් කරන්න තමයි තියෙන්නේ. කැරට් ටිකත් තැඹුණාට පස්සේ මම එකතු කරනවා ලෙක්ස් කොළ ටික. ඉතින් ඒ ටිකක් දාලා ආයෙත් හොඳින් කලවම් කරගන්නවා. මෙන්න මේ වෙලාවේදී තමයි මම බත් එකතු කරන්නේ. ඉතින් ඒකෙත් මුලින්ම ටිකක් වෙන්න එකතු කරලා ඒකත් හොඳින් කලවම් කරගෙන ඊට පස්සේ තමයි මම ඊතුරු බත් ඔක්කොම දාලා ආයෙත් හොඳින් කලවම් කරගත්තේ. ඊළඟට චිකනුයි බිත්තරයි තව සොයා සෝස් ටිකකුත් දාලා ආයෙත් හොඳින් කලවම් කරගත්තා. ඔන්න ඔහොම තමයි අවසානයේ මම රයිස් කුකර් එකේ රයිස් එක හදාගත්තේ. ඉතින් මම තව මේකත් එක කන්න චිලි පේස්ට් එකකුත් හදාගත්තා. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න. Dear Diary YouTube channel එක subscribe කරන්න කියලාත් ආදරයෙන් මතක් කරනවා.